ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවක හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවකයින් 266 දෙනෙකු සහ ස්වේච්ඡා ආධුනික නාවකයන් 153 දෙනෙකු ඇතුළුව ආධුනික නාවකයින් 419 දෙනෙකු සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර 2025 අප්‍රේල් මාස 29 වැනිදා පුණේව ශ්‍රී ලංකා නාවක නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සර්වපිටියේදී විසිර ගියහ. ශ්‍රී ලංකා නාවක නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති සහ අනදින නිලධාරී කපිතාන් ලක්ෂ්මන් අමරසිංහගේ ආරාධනයෙන් නාවක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීන් හා නැගෙනහිර නාවක විධානයේ ආඥාපති රිය අඩ්මිරාල් චින්තක කුමාරසිංහ එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. අභියෝගාත්මක වෘත්තියක් සොයන දයදූ පුතුන්ට ශ්‍රී ලංකා නාවක හමුදාව වෙත බැදී විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව්බිමට සේවය කිරීම සඳහා නාවක හමුදාව අවස්ථාව උදා කර දී ඇත. ඒ පිරිස අතරින් නිත්‍ය අංශය වෙත ආධුනික නාවකයින් ලෙස 224 දෙනෙකු හා ආධුනික කාන්තා නාවකයින් ලෙස 42 දෙනෙකුද ස්වේච්ඡා අංශය වෙත ආධුනික නාවකයින් ලෙස 13 දෙනෙකු හා ආධුනික කාන්තා නාවකයින් ලෙස 138 දෙනෙකුද වශයෙන් ආධුනික නාවකයින් 419 දෙනෙකු 257 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ මූලික පුහුණුව සඳහා නාවක හමුදාවේ ආධුනික නාවකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණුව ආයතනය වන පුණේව ශ්‍රී ලංකා නාවක ශික්ෂා ආයතනයට අනියුක්ත වූහ. මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක් වූ ආධුනික නාවකයින් වෙත කුසලාන ප්‍රදානය ආරාධිත අමුත්තාතින් සිදු කෙරිණි. ඒ අනුව 257 වැනි බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි WADM සිල්වා විසින්ද සියලු විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවකයාට හිමි කුසලානය ආධුනික නැවි SMRK ජයලත් විසින්ද දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි SP උමයංග විසින්ද දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි HKU මේකලා විසින් සහ දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි BML ආකාශ් විසින්ද හිමි කර දත්හ. එමෙන්ම 257 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය සයුර අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය. විසිර යාමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවකයන් සහභාගී වූ දර්ශනීය සර්ව සංදර්ශනයකින් සහ නාවක හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම නාවක හමුදා අංගම් ධර්ම සංචිතයේ ප්‍රදර්ශනාත්මක අංගයකින්ද වර්ණවත් විය. ඒ පෙළපාලිය සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු නාවක හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති හා දජ නිලධාරී නාවක දියත් විධානයේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දජ නිලධාරීන් ශ්‍රී ලංකා නාවක නෞකා ශික්ෂා ආයතනයේ පුහුණු විධායක ඇතුළු නාවක හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවක විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් ආරාධිතයින් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවකයින් සහ විසිරගිය ආධුනික නාවකයින්ගේ දෙමාපියන්ද සහභාගී වූහ.